අයිබෝවන් මම කෞශල්‍ය ප්‍රථමයෙන්ම සියලු දෙනාට සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම කතා කරන්නේ ඉදිරි මාස 6 තුල රට සහ ලෝකයේ තුල පවතින අනාවැකි කීපයක් ඔබත් එක්ක කතා බහ කරන්න. ඉස්සෙල්ලාම විස රසායනික පිපිරීමක් හෝ ඒ ආශ්‍රිත වැඩ කරන කර්මාන්ත ශාලාවල පිපිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ලෝකේ ප්‍රධාන පෙළේ ආයතනවල කඩාවැටීමක් ගැන අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේම ලෝකයේ දේශපාලන තීන්දුව తీරන දැඩි බවක් ඇති වෙනවා. ඒ වගේම මතභේදයන්ට හා පරීක්ෂණ මට්ටමේ තිබෙන සොයා ගැනීම් වල දියුණුවක් ඇති වෙනවා. ඊළඟ එක තමයි ස්වභාවික විපත්වල වැඩි වර්ධනයක් ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුළුවන්. දේශපාලන ප්‍රධානීන් අතර ඇතිවෙන ගැටුම් යුද ගැටුම් බවට පත් වෙනවා. ඒ වගේම බොහෝ දෙනාගේ කතා බහට ලක් වෙන අනතුරු බහුලව ඇති වෙනවා. වසංගත රෝගයන් බහුලව ඇති වෙනදාට වඩා වැඩ වර්ජන හා උද්ඝෝෂණ ඇති වෙන කාලයක් බවට පත් වෙනවා. හැමෝම ආදරය කරන ජනප්‍රිය ප්‍රභූවරුන්ගේ වෙන්වීමක් ගැන අහන්න දකින්න ලැබෙනවා. ඉතින් අද දවසේ අනාවැකි 10ක් සම්බන්ධව ඔබත් එක්ක කතා බහ කරා. ඉතින් මෙවැනි අනාවැකි සම්බන්ධව ඔබත් සමග ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙයි. අදටම ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.